ගණිත රුචි තුලින් අද මම ඔයාලට අරගෙන ආවේ මනෝමයෙන් බෙදන්න පුළුවන් සුපිරි ක්‍රමයක් කියලා දෙන්න. හොඳට මතක තියාගන්න පුතේ මේ ක්‍රමය මම නම් හිතන්නේ නෑ ඔයාලා වෙන කොහෙන්වත් ඉගෙනගෙන ඇති කියලා. හරි. ඉතින් අපි බලමු මොකද්ද මේ ක්‍රමය කියලා. ඉතින් මේ ක්‍රමය වළංගු වෙන්නේ ඕනම සංඛ්‍යාවක් 5න් බෙදන්න. ඉතින් අපි බලමු කොහොමද ඉලක්කම් ඕනෑම ගණනකින් යුත් සංඛ්‍යාවක් 5න් බෙදන්නේ කියලා. ඉතින් පුතේ හිතන්න 1423 5න් බෙදන්න තියෙනවා කියලා. ඕනම සංඛ්‍යාවක් 5න් බෙදීමේ ක්‍රමය මේකයි. අදාළ සංඛ්‍යාවේ දකුණු පස කෙළවර ඉඳලා වම් පැත්තට තියෙන ඉලක්කම් ටික ක්‍රමයෙන් දෙකෙන් ගුණ කරගෙන යන්න. එම ගුණ කරපු අගයන් ක්‍රමයෙන් දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට ලියාගෙන යන්න. 1423 5න් බෙදද්දී ඔයා කරන්න ඕනේ මොකද්ද? දෙවරක් 3 6යි, දෙවරක් 2 4යි, දෙවරක් 4 8යි, දෙවරක් 1 2යි. උත්තරේ ඉවර නෑ. දැන් ඔයාලට කරන්න ඕනේ අවසානෙට දකුණු පස කෙළවරම තියෙන ඉලක්කම දශම ස්ථානකින් වෙන් කරලා දක්වන එක. අවසානට දශම තිතක් තියෙන එක. අවසානට දශම ස්ථානයක් තියෙන එක සරලවම කිව්වොත්. හරි. එතකොට 1423 5න් බෙදුවම් පුතේ 284.6යි. ඉතින් අපි තව එකක් බලමු. 4231 5න් බෙදන්න තිබ්බා කියලා. මේ අවස්ථාවේ මොකද්ද කරන්නේ පුතේ? දෙවරක් 1 2යි, දෙවරක් 3 6යි, දෙවරක් 2 4යි, දෙවරක් 4 8යි. හැබැයි තාම පිළිතුර නම් සම්පූර්ණ නැහැ. මොකද මේ වෙලාවට කරන්න තියෙන්නේ අවසානට දශම ස්ථානයක් තියන්නයි ඕනි. හරි. එහෙනම් උත්තරේ වෙන්න ඕනි 846යි දශම 2යි. උදේ දරුවා ගණිත විෂයට දුර්වලද? හරියටම ගණිතයේ මූලික හරයන් ඉගෙනගමු. එන්න අපේ ගණිත සම්මානක්‍රමයට. ගණිත රුචි 648 දරුවන්ට මෙම සම්මානක්‍රමයට සහභාගී වීමෙන් ගණිත ගැටලු විසඳීමේ කෙටි ක්‍රම, ගණිත විද්‍යා, මනෝමය ගණිත ගැටලු විසඳීම, ආර්ථික ගණිත ගැටලු විසඳීම, යලි සිතාකා මතක නොවන ලෙස ගුණන වගුව ඉගැන්වීම ඇතුළු තවත් බොහෝ දෑ. Dahil 541 වෙදී